අයිබෝවන් දිත්වා සුලිකුණාටුව මේ වන විට ඡණ්ඩ මාරුතයක් ලෙස රට අභ්‍යන්තරයට කඩා වැදී තිබෙනවා. එහි බලපෑම රටේ සියලුම ප්‍රදේශවලට මේ මොහොතේ එල්ල වෙමින් පවතින මොහොතක්. ඊයේ දිනේදී බස්නාහිර පළාතට දැඩි බලපෑමක් මේ කාලගුණයෙන් එල්ල වුණේ නැහැ. නමුත් අද අලුයම සිට බස්නාහිර පළාතේ බොහෝ තැන්වලට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි සමග බරපතල තත්ත්වයක් වාර්තා වෙනවා. ගස් කඩා වැටීම්, ඒ වගේම තමයි කැලණි ගඟ ආශ්‍රිතව අධි ගම් වතුර අවදානම් තත්ත්වයක් මේ වන විට නිවේදනය කර තිබෙනවා. කැලණි ගඟ ආශ්‍රිතව ජනතාවට ඉවත් වෙන්නට තමයි මේ වන විට දැනුම් දී තිබෙන්නේ. විශේෂයෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ, කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාව මේ වන විට එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට උත්සාහ දරමින් තිබෙනවා. හැබැයි අපට ලැබෙන තොරතුරු කියන්නේ ජනතාවගේ පැත්තෙන් ඒට නිසි සහයෝගයක් නොලැබෙන බවට තමයි මේ මොහොතේදී අපට වාර්තා වන්නේ. මේ වන විට කැලණි ගම් මිටියාවත දැඩි ගම් වතුර අවදානම් තත්ත්වයකට ගොදුරුව තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. මේ වන විටත් කැලණි ගඟ අවට ඇතම් ප්‍රදේශ ජලයෙන් යටව ගොස් ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුල ඇහැලියගොඩ, නෝවුඩ්, යටියම්තොට, ගලිගමුව, ඒ වගේම රුවන්වැල්ල, බුලත් කොහොපිටිය, දෙහිඔවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ කියන ප්‍රාදේශීය කොට්ටාස වලට අධි ගම් වතුර අවදානම් තත්ත්වයක් තිබෙන බවටයි වාර්තා වන්නේ. ඔබ මේ දකින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දර්ශනයි. අද අලුයම වෙද්දී බස්නාහිර පළාතේ කාලගුණයේ ඉතාමත්ම විපරිත තත්ත්වයකට පත්ව තිබෙනවා. නොසිතූ කාලගුණයක් පසුගිය පැය කිහිපය තුළ නොතිබුණු කාලගුණික තත්ත්වයක් මේ වන විට බස්නාහිර පළාතට බලපෑම් එල්ල කරමින් පවතිනවා. සුලි කුණාටුව ඡණ්ඩ මාරුතයක් රට අභ්‍යන්තරයට කඩා වදිමින් පවතිනවා. විශේෂයෙන්ම කිව යුතු කාරණයක් තමයි අනිත් පැත්තෙන් විශාල සුළඟක් මේ මොහොතේ හමනවා. පැයට කිලෝමීටර 60ත් 80ත් අතර ප්‍රමාණයක පරාසයක සුළං තත්ත්වයක් සමස්ත දිවයිනටම මේ වන විට බලපෑම් එල්ල කරන බවට තමයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම මේ මොහොතේ අපට වාර්තා වන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කැලණි ගම් මිටියාවතේ සිටින වැල්ලම්පිටියේ ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීම සඳහා බොහෝ උත්සාහයක් ගන්නට සිදුව තිබෙන බවටයි වාර්තා වන්නේ. ඉදිරි පැය කිහිපය තුළ කැලණි ගඟ අවට අධි ගම් වතුර අවදානම් තත්ත්වයක්, ගම් වතුර තත්ත්වයක් මේ වන විටත් සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඉදිරි පැය කිහිපය තුළ අධි ගම් වතුර අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බවටයි කියන්නේ. මේ වන විටත් මහවැලි ගඟ ආශ්‍රිතව බොහෝ ප්‍රදේශ ජලයෙන් යටව තිබෙනවා. මහවැලි ගඟ ආශ්‍රිතව අධි ගම් වතුර අවදානම් තත්ත්වයක් මුලින්ම නිවේදනය කරා. මේ වන විට ගම් වතුර තත්ත්වය ඇතිව තිබෙනවා. වාසනාවකට මේ වන විට විශේෂයෙන්ම මහනුවර තත්ත්වය ඔබට කියන්නට ඕන. මේ වෙද්දී